ළමයි අපි මේ වීඩියෝ එක ගේන්නේ 2027 ළමයින්ගේ අපි දෙසැම්බර් මාසයේ මොකද්ද වැඩපිළිවෙල කියලා කියන්න. මේ වෙනකොට අපි යාන්ත්‍ර විද්‍යාවේ චලිතය කියන සම්පූර්ණ කොටස් ටික ඉවරයි. ඊට අමතරව බලවල ලක්ෂණ සහ ගුරුත්ව කේන්ද්‍රය කියන කොටස් ඉවරයි. ඊට අමතරව නිව්ටන් නියම වල කප්ප්‍ය ආශ්‍රිත ගැටලු දක්වා සියලුම ගැටලු රටා ටික සාකච්ඡා කරලා ඉවරයි. එතකොට අපිට මේ මාසේ අපි ඉස්සරහට දාන්නම් දවස් ටික පන්ති පටන් ගන්න. ඒ දවස්වල පළවෙනිට පටන් ගන්නවා නිව්ටන් නියම වල කප්ප්‍ය වල ආශ්‍රිත ගැටලු වල ඉඳලා ඉස්සරහ කොටස් ටික. ඊට පස්සේ අපි ඒ කොටස් දෙක පළවෙනි සත් දෙක ඉවර කළා. ඊට පස්සේ ආවේගය සහ ගම්මිතාවය කියන කොටස් පටන් අරගෙන සම්පූර්ණ ආවේගික ගම්මිතාවය කොටස් ටික ඉවර කරනවා. ඊට අමතරව අපේ මොඩල් පේපර් ක්ලාස් එක ගැන කිව්වොත් අපි සම්පූර්ණ ෆුල් පේපර් එකක් තමයි ලියන්නේ. මේ පේපර් එකේ MCQ 20යි, SCQ ප්‍රශ්න 10යි, ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න 2යි, එසේ ප්‍රශ්න 2යි ෆුල් පේපර් එකක් පැය 3ක යන්නේ. ඒ වගේ පේපර් අපි මේ වෙනකොට 6ක් ලියලා ඉවරයි. ඒ හැම සාකච්ඡා කරලාත් ඉවරයි. ඒතකොට මේ දෙසැම්බර් මාසයට අදාළව අපි 7 වෙනි පේපර් එක සහ 8 වෙනි පේපර් එක ලියලා ඒ පේපර් දෙක සාකච්ඡා කරනවා. ඊට අමතරව අපි ගිය මාසේ පටන් ගත්තා ස්කූල් ටර්ම් ටෙස්ට් පේපර් ලියන වැඩපිළිවෙලක්. ඒකෙදි අපි හැම සතියක ඔයගොල්ලන්ට ස්කූල් ටර්ම් ටෙස්ට් පේපර් එකක් දෙනවා. ඒ පේපර් එක ඔයගොල්ලෝ ගෙදරදී ලියාගෙන එන්න ඕනේ. ඊට පස්සේ අපි ඒකට සම්පූර්ණ ෆුල් මාකින් එකක් දෙනවා. ඒ වගේ පේපර් 4ක් දුන්නා. මේ මාසෙට අදාළ 5, 6, 7, 8 පේපර් ටික සාකච්ඡා කරනවා. ඊට අමතරව අපි දෙසැම්බර් මාසේ අලුත් වැඩපිළිවෙලක් පටන් ගන්නවා. මම ඔයගොල්ලන්ට කිව්වා පළවෙනි වාර විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර 4ක් ලියවනවා. ඒ කොළඹ ආනන්ද පේපර් එක, ඉස්පතනේ පේපර් එක, මහානාම පේපර් එක සහ රණබිම රාජකීය විද්‍යාලයේ පේපර් 4 අපි සම්පූර්ණ ටයිම් එක තියලා ලියවලා ඔයගොල්ලන්ට බලලා මේ පේපර් 4 සාකච්ඡා කරනවා. එතකොට දැන් ළමයින්ට ප්‍රශ්නයක් આવොත් මම ටයිම් ටික මෙතන දාන්නම්. ළමයින්ට ප්‍රශ්නයක් ආවොත් අපිට මුල් මිස්සුනේ කොටස් කොහොමද ආවරණය කරගන්නේ කියලා අපි විශේෂ කණ්ඩායම් පන්තියක් පටන් ගන්න තියෙනවා එලෙවේට් එඩියුකේෂන් එකේ. ඒකේ අපි තාම යාන්ත්‍ර විද්‍යාවේ චලිතය කියන කොටස තමයි පටන් ගන්න තියෙන්නේ මේ සතියේ ඉඳලා. එතකොට යාන්ත්‍ර විද්‍යාවේ චලිතය ඉඳලා මිස්සුනේ කෙනෙක් ඉන්නවා නම් මේ පන්තියට සහභාගී වෙලා යාන්ත්‍ර මේ මාසය ඇතුළත යාන්ත්‍ර විද්‍යාවේ චලිතයට අදාළ කොටස් ටික කවර් කරගන්න පුළුවන්. ඊට අමතරව ඒකක මාන විනුම් උපකරණ කොටස් ටික මම දෙසැම්බර් මාසේ දවස් 4ක් දාලා ඒකක මාන කොටස් සහ මිනුම් උපකරණ 4 ආයේ මුලින් ඉඳලා ඔන්ලයින් ක්ලාස් එකක් විදියට කරනවා. ඔන්න ওই ටික තමයි අපේ මේ දෙසැම්බර් මාස වැඩපිළිවෙල එන්නේ. අලුතෙන් ළමයි සහභාගී වෙනවා, බය නැතුව සහභාගී වෙන්න. ඒතර චලිතේ කොටස් ටික මේ පන්තියෙන් කවර් කරගන්න පුළුවන්. ඔන්ලයින් පන්තියෙන් කවර් කරගන්න පුළුවන් ඒකක මාන විනුම් උපකරණ කියන කොටස් ටික. ඊට අමතරව අපි කරන මේ වැඩපිළිවෙලත් එක්ක ඔයගොල්ලන්ගේ ෆස්ට් ටර්ම් ටෙස්ට් එකේ ලොකු ලකුණකට යන්න පුළුවන්. ඒ නිසා හැම ළමයෙක්ම මේ මාසේ ඉඳලා පන්ති වලට අලුතෙන් සහභාගී වෙන්න. මේ සතියේ සෙනසුරාදා, ඒ කියන්නේ හෙට අපි බණ්ඩාල සාහිත්‍ය ආයතනයේ පන්තිය පටන් ගන්නවා. ඉරිදා අනිද්දා නෙක්සස් ආයතනයේ පටන් ගන්නවා. ඊළඟට වැලිමඩ සක්කයගේ අගහරුවාද පටන් ගන්නවා. මේ කණ්ඩායම් පන්තිය මේකට අපි ළමයි 10ක් වගේ තමයි සම්බන්ධ කරගන්නේ. මේ වෙනකොටත් ළමයි විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා ඉක්මනින් ඔයගොල්ලන්ගේ සහභාගීත්වය අපිට මේකට දැනුම් දෙන්න. මේක ස්මාර්ට් ක්ලාස් රූම් එකක් කරා තමයි මේ පන්තිය යන්නේ. හරි ළමයි.